අපි සිටින්නේ එල්බියා සංවිධානයේ 6 වන සුහද හමුව වගේම එල්බියා සංවිධානයට අදට 20 වසරක් සම්පූර්ණ වෙනවා. ඉතින් එල්බියා සංවිධානය ආවේ රෝසමල් යහනාවක නෙවෙයි. ඊටම කටුක අත්දැකීම් සමග ඊටම අමාරුවෙන් තමයි මේ සංවිධානය මේ තත්ත්වයට ගොඩ ගන්න පුළුවන් වුණේ. 2004 දී තමයි මේ සංවිධානය සමාජික දෙන්නෙක්ගෙන් පටන් ගත්තේ. නමුත් 2025 මේ වසර වන විට සංවිධානය ඊටාම දීර්ඝ ගමනක් ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සමාජිකත්වය අපේ 150කට වැඩි ලංකාවේම සමාජිකත්වයකට අපිට මේ සංවිධානය අරන් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මහනුවර ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සංවිධානයක් බවට පරිවර්තනය කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මෙහි සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුම ජාති ආගම් නියෝජනය කරනවා. ඒ වගේම අපි අද වෙද්දී වාංශ මණ්ඩල සහ වෙළඳ සංගම් ලංකාවේ 75ක් එක්ක සමග සම්බන්ධීකාරක ආයතනයක් විදියට කටයුතු කරගෙන යනවා. ඉතින් ඇත්තටම අද ඊටාම මම හිතන්නේ අපේ එල්බියා සංවිධානයේ සමස්ත සමාජිකත්වයටම ඊටාම සන්තෝෂ දිනයක් වෙනවා නොඅනුමානයි. මොකද මහනුවර ප්‍රමුඛ පෙළේ සංවිධානයක් වීම ඒ වගේම ලංකාවේ ඊටාම ජනප්‍රිය සංවිධානයක් විදියට මේ පුරාවසර 20 තුල ඒමට හැකියවීම අපි ලද ජයග්‍රහණයක් විදියට මා එල්බියා සංවිධානයේ සභාපති විදියට සිතනවා. බොහොම ස්තුතියි. මම පසන් චන්සේකර එල්බියා සභාපති. ගොඩක් ස්තුතියි මට අද එල්බිආර් එකේ උපන්දිනේට ආරාධනා කරාට. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද මේ එල්බිආර් එකට අදරු වයසේ ඉඳලා මම දැක්කා. නැගිටලා ඇවිදලා ඇවිල්ලා අද ලොකු පෞරුෂත්වයක් හැටියට මම දකිනවා. ඉතින් ඒකේ සාර්ථකත්වයේ තියෙන්නේ මේකේ ඉන්න සභාපති පසන් චන්ද්‍රසේකරටයි මම ඊට ගොඩක් සුබපසනා මේක වැඩියෙන් ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා. මහනුවර මුස්ලිම් වෙළඳ සංගමය වෙනුවෙන් එල්බිආර් සංවිධානයේට අවුරුදු 20 උපන්දිනය සමරන මොහොතේ අපේ මුස්ලිම් සංගමය වෙනුවෙන් මම මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම මේ අවුරුදු 20 තුල එතුමන්ලා ලබාගත් හැම අත්දැකීම මම හිතන්නේ ඉදිරි කාලයේදී මම හිතන්නේ අපේ වෙළඳ සමාජයට බොහොමත් වැදගත් වෙයි කියලා. ඉතින් මේ අවස්ථාවේ මටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මේ අවස්ථාවට අපිට ආරාධනය කරපු එල්බිආර් සංවිධානයේ සභාපති පසන් චන්ද්‍රසේකර මහතාටත් අපි එතුමා මේ වෙනුවෙන් එතුමාගේ කැපවීම ඉතාම අගය කොට අපි සලකනවා. ඒ වගේම ඉදිරි අනාගතයේ එල්බිආර් සංවිධානය මීට වැඩිය ශක්තිමත් සංවිධානයක් ලෙස එතුමන්ලාගේ වැඩ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. අද බොහොම සන්තෝෂ දවසක්. එල්බිආර් එකට අද වෙනකොට 20 වෙනි සංවත්සරය ඒගොල්ලෝ සමරනවා. නමුත් අපි මේක පටන් ගත්ත අවුරුදු 20කට කලින් අතීතයේ බැලුවාම අපි ලා පටන් ගත්ත දවස මම කලිනුත් මතක් කරා මේ අපි සුනාමි අපි මේ බොහොම කනගාටුදායක සිදුවීම සිදුවෙච්ච දවසේ තමයි අපි දන්නේ එදා ඒ කතන්දර එහෙම වෙයි කියලා. එදා තමයි අපි මේක පළවෙනි ආරම්භයේ පැවැත්ුනේ. නමුත් මොනවා හරි යම් බාධක මැද්දේ ඒවා යටපත් වෙලා දැන් අවුරුදු 5කට කලින් මේක නැවතත් බිම්මලක් වගේ උඩට ආවා. ඒකට ඇවිල්ලා මහනුවර දිස්ත්‍රික්කයේ තුල මේ ආයතනය පටන්ගෙන විශාල මේ සමාජික සංඛ්‍යාව එකතු කරගෙන විශාල සේවාවක් කරනවා. විශේෂයෙන්ම එකිනෙකා හඳුනා ගනිමින් අද ලෝකයේ පවතින ප්‍රවණතාවය අනුව සියලු දෙනාගේම හැකියාවන් එක තැනකට එකතු කරලා ඒ අයත් එක්ක එකතු වෙලා ඉදිරියට යෑමේ මාර්ගයක් තමයි මේ එල්බිආර් එක හරහා ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපිට සන්තෝෂයි. මොකද මමත් වාණිජ මණ්ඩලයේ සභාපති හැටියට අපි කටයුතු කරන්නේ එක එක සීමාවන්ට යටත් වෙලා. දැන් මම කතා කරොත් අපි කතා කරන්නේ වෙළඳුන් ගැන. ව්‍යාපාරිකයන් ගැන. සමහර ව්‍යාපාර තියෙන වෙළඳුන් ගැන.
ඒ වගේ ගත්තහම දැන් මෙතන ඒ ඔක්කොම සමස්තයක් හැටියට ගත්තහම එක්කහුව කරගෙන සියලුම මේ ජාතීන්ට අවශ්‍ය ජාතීන් හැටියට එකතු කරගෙන හැම ජාතිකෙමින් එකතු කරගෙන අලුත් සංස්කෘතියක් ගොඩනගාගෙන ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් හැම ඒවා අවබෝධ කරගෙන එකිනෙකා එක්ක සාකච්ඡා කරලා ඉදිරියට ගමන් මාර්ගය ගත්තා මෙතන තියෙන්නේ. මම හිතන්නේ මේක දිහා බැලුවහම අපිට පේනවා අනාගතයේදී මේට වැඩි ලොකු ගමනක් යන්න පුළුවන්. මොකද හේතුව හැම කෙනෙක්ම අපි එකතු වෙලා අපේ හැඟීම් හැම එක්කනත් එක්කම බෙදාගෙන ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙලක් හැදෙන එක මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒක සම්බන්ධයෙන් අපිට සන්තෝෂයි. ඉදිරි තව අවුරුදු 5ක් විතර ඉස්සරහටයි බලද්දී ලොකු ජන සමාජයක් එල්බියරත් එක්ක එකතු වෙලා ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඔක තමයි අපි හිතන එකම දේ. ඉතින් ඒක තමයි අපි රටට අවශ්‍ය. මොකද මේ හැම කෙනාගේම සිතුම් පැතුම් අඳුරගෙන කරන්න පුළුවන් උදව් ඒක හරහා කරන්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණය. ඒක තමයි අපි තියෙන මේ සාර්ථකත්වය. LBR ආයතනය පටන් අරගෙන අවුරුදු 20ක් වෙනවා. බොහොම කාලෙක ඉඳන් මමත් ඒ ආයතනයේ ඉන්නවා. මම කාන්තා වාණිජ්‍ය මණ්ඩලයෙන් තමයි සහභාගී වුණේ. ගොඩාක් ව්‍යාපාර කරන අය ව්‍යාපාරික කාන්තාවනුත් මහනුවර ප්‍රදේශයේ විශේෂ පුද්ගලයන් රාශියක්ම මේ ආයතනයේ අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම මේ සභාපතිතුමා ඉතාමත්ම හොඳ නිර්හංකාර දක්ෂ පුද්ගලයෙක්. එයා දන්නවා ලංකාව පුරාම අයට කතා කරලා සමාජිකාවන් බඳව ගන්නවා. ඉතින් මේ ආයතනයේ අපි ඉන්නේ හරිම සන්තෝෂයෙන්. අද 20 වෙනි උපන්දිනය සමනව LBR ඇසෝසියේෂන් එකට විශේෂයෙන්ම අපේ ග්ලොබල් හබ් ඇසෝසියේෂන් එක වෙනුවෙන් මම ග්ලොබල් හබ්ස් ලේකම් විදිහට සුභාශිංසන ගෙනෙන්න කැමතියි. LBR කියන්නේ මම දැනට අවුරුදු ගානක් දන්න සංවිධානයක්. නුවර විතරක් නෙමෙයි මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක විශාල සමාජික සංඛ්‍යාවක් සිටින ඒ වගේම ඉතාමත් හොඳ වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතනයක් ඇසෝසියේෂන් එකක් විදිහට මම දකිනවා LBR එක. ඒ විතරක් නෙමෙයි LBR එකේ සභාපති මිස්ටර් පසන් කියන්නේත් මගේ හොඳ යාළුවෙක්. නමුත් ඔහු පවා මේ ඇසෝසියේෂන් එක ඉතාමත් ලස්සනට පවත්වාගෙන යනවා කියලා මම දකිනවා. මොකද සමාජයේ තියෙන ගැටලු ගොඩක් निराකරණය කරන්න නුවර විතරක් නෙමෙයි හුඟක් තැන්වලදී ඔහු දායක වෙනවා මම දැකලා තියෙනවා. ඒතකොට අපිත් සමග සම්බන්ධ වෙලා ග්ලොබල් හබ් එකත් එක්කහුව වෙලා ඔහු විශේෂ වැඩසටහන් කරනවා තිරසාර සංවර්ධනය පිළිබඳ. ලංකාවේ හුඟක් දේවල් වලට විශේෂයෙන් වැදගත් දෙයක් තමයි මේ තිරසාර සංවර්ධනය කියන එක. ඉතින් ඒ තිරසාර සංවර්ධනය ක්‍රියාත්මක කරන ග්ලොබල් හබ් අපේ ඇසෝසියේෂන් එකෙන් මම නැවත වතාවක් සුබ පතන්න කැමතියි අපේ LBR සංවිධානයට. Good evening all of you all. As the Secretary of the LBR, I wish to thank all those who came for the gathering. And it's a proud moment for us. We are celebrating our 20th anniversary in the Canadian Kingdom. And we will look forward to the future, the support of everyone to go to the next level and make LBR one of the sought out associations. ලංකා ව්‍යාපාරික සංසදයේ අද පැවැත්වුණේ 6 වෙනි සුවද හමුව හා 20 වෙනි උපන්දින සාදය තමයි අද පැවැත්වුවේ. ඉතින් ඒක තවදුරටත් අපි ඉදිරියට රැකගනිමින් අපේ ව්‍යාපාරික ව්‍යවසායකයන්ට අතහිත දෙමින් ගෙන යාම තමයි අපේ මූලික පරමාර්ථය. ඉතින් අපිත් එක්ක හැමෝම එකතු වෙන්න අපි ඉස්සරහට හොඳ ගමනක් යමු. ස්තුතියි.